ටැලන්ට් ඉතාලියා වැඩසටහන මෙවිට සම්මුඛ පරික්ෂණ සියල්ල කරමින් යන අතරතුර අපි තවත් පරික්ෂණ ඉදිරිපත් වුණු ගායිකාවකට කතා කරන්න මේ සූදානම්. මොකද ඉතාලියට ඇවිල්ලා ඉන්න ශ්‍රී ලාංකීය ගොඩක් පිරිස් තමන්ගේ හැකියාවන් හංගගෙන හිටියා. ඉතින් අද දවසේ ටැලන්ට් ඉතාලියා පළමු වැඩසටහන සඳහා සම්බන්ධ වුණා. අපි අයගෙන් මහල් බලමු. නම කොහොමද? ජයමාලි. ජයමාලි කොහේදද ආවේ? කසර්කවල ඉඳලා. දැන් එතකොට ලංකාවෙද්දී දැන් මම හිතන්නේ විවාහයලා මෙහෙ ජීවිතය පෞල් ජීවිතයක් ඔව් ගියා. මම ලංකාවේ ෆයිනෑන්ස් සමාගමක කළමනාකාරිනියක් විදිහට වැඩ කරා. නමුත් මට යුරෝපෙට එන්න ආස හිතුණා. ඒක මෙහෙ ආවා. ඒතර සංගීතයත් එහි ඉඳලා මෙහෙ අරන් ආවා. ඔව් අනිවාර්යයෙන්. ඒතර ලංකාවේ ගායනා වැඩසටහන වලට සම්බන්ධ වුණාද? ඔව් ලංකාවේ ඉතින් මම සාමාන්‍ය මියුසිකල් ෂෝ වල එහෙම සාමාන්‍යයෙන් සින්දු කියලා තියෙනවා. ඉතින් දන්නේ කොහොමද අද දවසේ මේ ටැලන්ට් ඉතාලියා වැඩසටහන ගැන මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක්ම සතුටුයි. මේ වගේ අවස්ථාවක් මේ යුරෝපේ පළවෙනි වතාවට කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම ගොඩක්ම සතුටුයි. මේකේ මම හිතන්නේ හොඳ ගමනක් යන්න පුළුවන්. අද දවස ගැන මොකද හිතන්නේ? අද දවස ඇත්තටම ගොඩක්ම සතුටු දවසක්. විශාල පිරිසක් ඉන්නවා. ජයග්‍රහණය කරන්න පුළුවන් නේද? උත්සාහ කරනවා. උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහය සඵල වෙන්නට කියලා රේඩියෝ වල අපිත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට සුබපතන අපි අනිවාර්යෙන් ඉදිරියට යන්නට හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නට කියලා. මම මේක අවස්ථාවක් කරගන්නවා ටැලන්ට් ඉතාලිය වැඩසටහන කරන සංවිධායක කමිටුවට මේක සාර්ථක වෙන්න කියලා. ඒ වගේම රේඩියෝ ඔරා වැඩසටහනට ඉතාම සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්. බොහොමත්ම ස්තුතියි ඔයාලට. Thank you. ඉතාලියා ලොවම දන්න තරුවක් වෙන්න හිත පිරෙන්න තෑගි දිනන්න සංවිධානය SR ඉවෙන්ට්